අයිබොන් ගයිස් මම දැන් ඉන්නේ වෝටර් වර්ල්ඩ් කැන්ඩි වල. ඉතින් අපි ගිහලා බලමු වෝටර් වර්ල්ඩ් කැන්ඩි කොහොමද කියලා. කරන්නේ වගේද කියලා බලමු. වෝටර් වර්ල්ඩ් කැන්ඩි ඕපන් කරේ 2025 නොවැම්බර් මාසේ. දැන් මං ඉන්නේ දෙසැම්බර් මාසේ. සති දෙක තුනකට කලින් තමයි මේක ඕපන් කරේ. මේක තාම සම්පූර්ණයෙන්ම හදලා නැහැ. තව හදන්න තියෙනවා. ඉතින් ඇතුළට යනවා නම් ටිකට් එක 1200යි වැඩි හිටියට. ඉතින් මේ වෝටර් වර්ල්ඩ් කැන්ඩි තියෙන්නේ තලාතුවේ. මේකට පාර ගියොත් ඉතින් නුවරින් එනවා නම් අම්පිටිය හරහා තලාතුවට ඇවිල්ලා සිංහාරගම පාරේ ඉන්න ඕනේ. සිංහාරගම පාරේ කිලෝමීටර් කිහිපයක් ඇතුළට ආවම මේක හම්බ වෙනවා. මේක මේ දැන් අර එක එක ටැංකි තියෙනවා. ඒ මාළු ටැංකි කියන එක එක මත්ස්‍ය වර්ග වලට වෙන වෙනම ටැංකි හදලා ඒ ටැංක් වලට ඒ ලබන පැත්තට වම් පැත්තට ඒ සයිඩ් එක ගහලා තියෙනවා ඒ අදාළ මත්ස්‍යගේ විස්තර. ඉතින් මේකෙන් ඕගලන්ට විද්‍යාව ඒ කියන්නේ මත්ස්‍යගේ විද්‍යාත්මක නාමය උට ලංකාවේ කියන්නේ මොකද්ද? අර සාමාන්‍යයෙන් ඉන්නේ කොහෙද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න කලාපය ඒ වගේම ආහාර වර්ග කියන්නේ සර්වභක්ෂකද මාංශ භක්ෂක දන්න ඒක ඒ විස්තර ටික තියෙනවා. ඉතින් දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මේ මම ඉන්න තැන ඉන්නේ මස්පෙතිය කියලා තමයි මෙයාට ලංකාවේ කියන්නේ. හරිද? මේ මාළු වර්ගයට කියන්නේ මස්පෙතිය කියලා. ඒ විද්‍යාත්මක නාමය ෆිලමන් බාබ්. මම ඔයාලට පෙන්නන්න. ඔයගේ තියෙනවා. එයාගේ නම ෆිලමන් බාබ්. ෆිලමන් බාබ් main මාළුවා ෆිලමන්ට් බාබ්. සමහරවල් නම් ෆොටෝ එකවත් එක වීඩියෝ එකවත් එක. මොකද සමහර එකම තැන් වල ඉන්න එළවෙන්නේවත් නැහැ. හරි. ලොකු ටැංකියක් හදලා දාලා මෙයාගේ නම බලමු. හරි කියන්නේ රත් කයිලයා කියලා. හරිද? මම නම් අහලා නැහැ ඒක බෝ. මේ අර ලස්සන පාට ටෙට්‍රා මාළු. එතකොට මේ සාමාන්‍යයෙන් මෙච්චර මේ එක එක පාට වර්ගවල නෑ. පාට වර්ග 3ක විතරයි මේ ටෙට්‍රා මාළු ඉන්නේ. මේ අනිත් පාටවල ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න පාට අමතරව අනිත් පාටවල ඉන්නවා නම් ඒ අර ජාන වෙනස් කරලා හදපු ටෙට්‍රා මාළු කියලා තමයි කියන්නේ. සමහර මත්ස්‍ය වර්ග කිහිපයක් කියන්නේ එකම ටැංක් එක දාලා තියෙනවා. ඒ කියන්නේ එකම සෙල් එක දාලා තියෙනවා. මම දැන් ඒගොල්ලන් අර එකිනෙකට ආක්‍රමණය කරගන්න නැති හින්දා වෙන්නේ. මේකෙත් දැන් මයික් මේ තියෙන මේ පිටපත් ටැංකේ ඉන්නවා. ජයන්ට් ගුරාමි කියලා ඉන්නවා. ඊට පස්සේ අර ගෝල්ඩන් ජයන්ට් ගුරාමි, ඒ වගේම රෙඩ් ෆින් ජයන්ට් ගුරාමි කියලා මත්ස්‍යවන් වර්ග 3ක් එකම සෙල් එකක් ඇතුළේ දාලා තියෙනවා. ඒගොල්ලන් එකිනෙකට ආක්‍රමණය කරගන්න නැති හින්දා තමයි කොහොම දහලා තියෙනවා ඇත්තේ.
මේවල සෑහෙන විස්තරයක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අර පැටව කොහොමද ඉන්නේ, උන්ගේ තරුණ අවදිය කොහොමද, ඒ වගේම වැඩිහිටිය අවදිය කොහොමද, ඒ ඔක්කොම විස්තර ටික දාලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට දැනගන්න ප්‍රමාණවත් විදියට. එක්දස් 200ට පාඩු නෑ. එක්කෙනෙක්ට වැඩිහිටියෙක්ට 1200ක් ගන්න එකට. හාෆ් එක නෑ 800යි. ඉතින් පාඩුවක් නෑ. ඇත්තටම මේ සෑහෙන දෙයක් තියෙනවා බලන්න. කියන්නේ මාළු ගැනම ඉගෙන ගන්න කැමති කෙනෙක් තවත් වටිනවා. මේ බලලා යන්න ආවේ කොහොමද කැලණිය වගේද මෙහෙම මේ තියෙන මේ මෙහෙම තමයි ටැංක් තියෙන ඕගොල්ලන්ට ඉතින් අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ මහද්වීප සහ උපමහද්වීප ඒ වගේම එක එක රටවල් වලට ආවේනිකව මත්ස්‍ය විශේෂ ඉන්නවා නම් ඒ රට හෝ මහද්වීපය හෝ උපමහද්වීපය සඳහන් කරලා ඒකේ එතන එහාට ඒ ඒරියා එකේ තියෙන්නේ ඒ අදාළ ප්‍රදේශයට ආවේනික වූ මත්ස්‍ය වර්ග තමයි එහෙම දාලා දෙන්නේ. ඒගොල්ලන්ට පේනවා ඉතින් මේ තියෙන්නේ මේ ආෆ්‍රිකා මේ මහද්වීපයේ ඉන්නේව එක විල් වල ඉන්නේව මාළු වර්ග මත්ස්‍ය වර්ග එක පෙන්වලා දෙනවා. මම මෙතන මේ පෙන්වන්න හදන්නේ මත්ස්‍ය වර්ග සහ ඒගොල්ලන්ගේ මොනහරි විද්‍යාත්මක නම ඒගොල්ලන්ගේ ලංකාවේ කියන්නේ මොකක්ද ඒ නම් ටික තමයි කියන්න බැරුවේ. හැබැයි මේ ඒක ඉෆෙක්ටිව් නැහැ. මොකද මේ මෙතන විස්තර තියෙනවනේ. එන කෙනෙක් ඒක බලාගෙන ඒ විස්තර ටිකත් කියවගෙන අවබෝධයක් ලබාගෙන යන්න පුළුවන්. මම මෙතන විස්තර ටික කියනවා. ඒක තේරුම් ගන්න තියෙන මම සෑහෙන ගොඩක් තිබ්බා බලන්න. එමායි මල්ලි වල ඉස්සල්ලාම ආවා. අනිත් පැත්තේ නේද? ඉතින් මේකේ ඉස්සල්ලාම එන්ට්‍රන්ස් එක දෙන්නේ අර ඇතුළට යන්න නර පැත්තේ ටිකට් අරගෙන. එතකොට මේ පැත්තෙන් තමයි එළියට එන්නේ ගිහිල්ලා. ඉතින් එහෙම තමයි. ප්‍රම මාර එක්ස්පීරියන්ස් එකක් තින්නේ. පොඩක් ගන්න වැඩි 1200. ඒකයි කේස් යන්නේ හැබැයි. ඉතින් කොහොමද නුවර ඉන්න අය දැන් කලින් යනකොට මේ කොහොමද ළඟයිත් එක්ක මේක තමයි ලොකුම කියලා කියන්නේ.